ආයිබෝවන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම නාලිකාව subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe button එක යොදා like එකක් දාලා share කරලා comment එකක් දාන්න. අද මම බලාපොරොත්තු වන්නේ ධනු ලග්නය සම්බන්ධව කතා කරන්නයි. ධනු ලග්නයේ අධිපති ග්‍රහයා ලෙස ගුරු ග්‍රහයා හඳුන්වන්න පුළුවන්. මේ අය ඊ타ත්ම ප්‍රඥා අධික තමන්ගේ රාජකාරිය හරියටම ඉෂ්ට කරන ඒ වෙනුවෙන් මනා කැපවීමක් තියෙන පුද්ගලයෝ හැටියට හඳුන්වන්න පුළුවන්. ඕනෑම බාර දූර කාර්යයක් බාර අරගෙන එය අවසානය දක්වා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන මෙවැන්නෝ අන් අයටද අනුකම්පා කරයි. තමන්ට වරදක් කළත් ඒ අය කෙරෙහි තරහක් ඇති කරගන්න නැතුව ඒ අය කෙරෙහි අනුකම්පාවෙන්ම එය අමතක කොට ඒට මුහුණ දීමට කැමැත්තක් දක්වයි. තමන් ඊතා ප්‍රඥාශීලීව තමන්ගේ අරමුණ වෙතම ගමන් කරයි. සුහදශීලී වන් අය සමග කටයුතු කරන අතර අන් අයගේ ආධාර උපකාර නිරතුරුවම ලබා ගන්නට උත්සාහ කරයි. මෙවැන්නන්ට මහාන යෝග පිහිටියොත් අනිවාර්යෙන්ම ගිහි ජීවිතය අතහැරලා මහාන දිවියට පත් වෙන උතුමන් බවට පත් වේ. තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඔවුන්ට නිසි ආකාරයෙන් ලබා ගැනීමට පුළුවන්. අනිත් අයගේ වැඳුම් පිදුම් ගෞරවයට පාත්‍ර වේ. ඒ වගේම අනිත් අයට උගතුන්ට ගරු කරන ස්වභාවයක් මේ ලග්නයේ අයිති අය බොහෝ කැමැත්තක් දක්වයි. ඒ වගේම පවුලේ අයට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දේ. දූ දරුවන්ට ඒ වගේම ඥාතීන්ටද තමන්ගේ නිදහස නිසි ආකාරයෙන් පරිභෝජනය කරන්න උදව් කරයි. මෙවැන්නෝ තමන් නිතරම තමන් උසස් කොට සලකයි. කිසිම විටක තමන් පහත් කෙනෙක් දුර්වල කෙනෙක් කියලා කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. එවැන්නෝ තමන්ගේ සුදුසුම මාර්ගය ගිහි ජීවිතයේ වුණත් ආගමානුකූලව කටයුතු කරන්නේ නම් ඊ타ත්ම දියුණු තත්වයකට පත් වෙන්න පුළුවන්. ඔවුන් නිතර වත් පිළිවෙත් කරමින් බෝධි පූජා කරමින් ඒ වගේම දස දිසා පිරිත අඟුලිමාල පිරිත සජ්ජායනා කරමින් තමන්ගේ දෙමව්පියන්ට සලකමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ ජීවිතේ ඊටමත් ආලෝකයක් බවට පත් වේ. හැම දිනාටම තෙරුවන් සරණයි.